මිත්‍රවරුනි ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේක ආරම්භ වුණේ 1972 ජනරජ ව්‍යවස්ථාව යටතේ. එතකොට ජනරජ ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැනවීමේ භාෂාව එහෙම නැත්නම් නීතිය පැනවීමේ භාෂාව සිංහල භාෂාව වන්නේ කියලා. එතකොට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වෙනි ව්‍යවස්ථාව මත තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික හරය ගැබ්බෙලා තියෙන්නේ. 83 වෙනි ව්‍යවස්ථාවේ 1 2 3 4 5 6 7 8 9 10 11 කියන වගන්ති තුනෙන් දෙකකින් සහ ජනමත විචාරණයකින් අනුමත කරන්න ඕනේ වගන්ති හැටියට දක්වලා තියෙනවා. එතකොට මේ ව්‍යවස්ථාවේ ඒ ව්‍යවස්ථා ටික ආරක්ෂිත වගන්ති ජනමත විචාරණයකට යන්න ඕනේ තුනෙන් දෙකේ බලයත් එක්කම. ඒ වගේම 32 සහ 62 දෙකත් ඒ ආකාරයෙන්ම ජනාධිපතිවරයාගේ දූර කාලයත් ඊගවට පාර්ලිමේන්තුවේ දූර කාලයත් මේ වගේම ආරක්ෂිත වගන්ති හැටියට මේ 83 වෙනි ව්‍යවස්ථාවට ගැබ්බෙලා තියෙනවා. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ තියෙන වගන්ති දෙක 19 වෙනි සංශෝධනය හරහා සංශෝධනය කිරීමකට ලක් කරන්න උත්සාහ කිරීමක් කරලා තියෙනවා 2015 දී. එතකොට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී කිසිදු අවස්ථාවක මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරනකොට ජනමත විචාරණයකට ලක් කරේ නැහැ. ඒකට හේතුව තමයි ඒ නඩු තීන්දුවේදී දුන්නා මේක ජනමත විචාරණයකට ලක් කරන්න ඕනේ නැහැ කියලා. පැහැදිලිව හොයලා බලන්න ඕගොල්ලන්ට පුළුවන් පාර්ලිමේන්තුවේ බඩවින් ගන්න මේ 19 වෙනි සංශෝධනයේ සුප්‍රීම කෝට් ඩිටර්මිනේෂන් එක. මේ සුප්‍රීම කෝට් ඩිටර්මිනේෂන් එකේදී පාවිච්චි කරලා තියෙන්නේ ඇත්තටම අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නෙමෙයි. මුලින් කිව්වා වගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීතිය ඒ කියන්නේ නීති පැනවීමේ භාෂාව සිංහල නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සිංහල භාෂා පාඨය තමයි වළංගු වෙන්නේ. ඊගාවට රාජ්‍ය භාෂාවත් සිංහල. නමුත් මේකෙදි පාවිච්චි කරලා තියෙන්නේ ඉංග්‍රීසි භාෂා පාඨයක්. ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 83 වෙනි ව්‍යවස්ථාව කියලා දක්වලා තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන වගන්තියක්. එතකොට මේක නීතිය බවට පත් වෙලා නැහැ. එතකොට එතන ගැටලුවක් තියෙනවා. එතකොට නීතිය බවට පත් වෙන්න නම් හරියාකාර නඩු තීන්දුවක් හම්බෙලා ඒ ආකාරයෙන්ම ඒ පිළිවෙලට කටයුතු කරලා තියෙන්න ඕනේ. 83 වෙනි අවස්ථාවේ දක්වලා තියෙන්නේ මේ කරුණු තෘප්ත වුණොත් මේ වගන්ති නීති බවට පත් වෙනවා කියලා. එතකොට මේ දේ සිද්ධ වෙලා නැහැ. එතකොට බලන්න මේ නීති පැනවීමේ භාෂාවලදී පාර්ලිමේන්තු පනතක දක්වලා තියෙනවා සිංහල භාෂාව නැත්තම් දෙමළ භාෂාව සම්බන්ධයෙන් මේකේ ගැටලුවක් ඇති වුණොත් සිංහල භාෂා පාඨය තමයි වළංගු වන්නේ කියලා දක්වලා තියෙනවා. නමුත් මේ කොහේවත් නැති ඉංග්‍රීසි භාෂා පාඨයක් නීත්‍යානුකූලභාවයේ සම්බන්ධ ගැටලුවක් තියෙන ඉංග්‍රීසි භාෂා පාඨයක් නීතිය නොවන භාෂා පාඨයක් පාවිච්චි කරලා මේ නඩු තීන්දුව ලබා දීලා තියෙනවා. එතකොට මේ හේතුවෙන් හින්දා මේ නඩු තීන්දුව සම්පූර්ණයෙන්ම දෝෂසහගතයි. ඒ හේතුව හින්දා මෙය නීතිය බවට පත් වෙලා නැහැ. එතකොට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ බුද්ධාගම සම්බන්ධ ප්‍රමුඛ ස්ථානයේ වුණත් මේ ආකාරයට වෙනස් කරන්න පුළුවන් වැරදි මේ පූර්වාදර්ශයක් තමයි මේ දීලා තියෙන්නේ. එතකොට මේ 32 සහ 62 දෙක වෙනස් කරන්න බැරි වගන්ති දෙකක් මේ දෙක වෙනස් කරලා තියෙනවා. දැන් බලන්න මේක වෙනස් වෙලා කියලා කිව්වට වෙනස් වෙලා නැති වුණාට පස්සේ ඇති වෙලා තියෙන තත්ත්වය. හරි ජනාධිපතිවරයාගේ දූර කාලයට කලින් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා 2015 ජනවාරි 8 වෙනිදා පත්වෙච්ච පුද්ගලයා ඉවත් කරලා තියෙනවා 2019 අවුරුද්දේදී. එතකොට දූර කාලයේ ඉවර වෙන්න අවුරුද්දකට කලින්. එතකොට ගෝඨාභය මහත්තයාගේ පත්වීම නීත්‍යානුකූල නැහැ. එතකොට අපි අහන ප්‍රශ්නය තමයි මේ 2015 දී ඇතිවෙච්ච 8 වෙනි පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලතලය තියෙන්නේ නීත්‍යානුකූල ජනාධිපති කෙනෙකුට. එතකොට නීත්‍යානුකූල ජනාධිපති කෙනෙක් නෙමෙයි ගෝඨාභය මහත්තයා. ඒ මහත්තයාට එතකොට පාර්ලිමේන්තුව විසිරීමේ බලයක් ලැබෙන්නේ නැහැ. එතකොට මේ 8 වෙනි පාර්ලිමේන්තුව අද දක්වා විසිරිලා නැහැ. ඒ හේතුව හින්දා අපි කියන්නේ මේ රටේ තාමත් 8 වෙනි පාර්ලිමේන්තුව විසිරලා නැහැ. ඒ විසිරලා නැති හේතුව මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එක්ස්පයර් වෙලා තියෙනවා. මොකද ජනාධිපති කෙනෙක් නැහැ නීත්‍යානුකූල පාර්ලිමේන්තුවක් නැහැ. ඒ හේතුව හින්දා පාර්ලිමේන්තුවක් නැති හින්දා 4 වෙනි ව්‍යවස්ථාව අනුව අධිකරණ බලය තියෙන්නේ පාර්ලිමේන්තුව සතුව අධිකරණ බලය ක්‍රියාත්මක කරගන්න විදිහක් නැහැ. මේ පාර්ලිමේන්තුව එක්ස්පයර් වුණාට පස්සේ 8 වෙනි පාර්ලිමේන්තුවෙන් පස්සේ ශ්‍රී ලංකාවේ අධිකරණ සම්බන්ධව අධිකරණ බලයක් නැති වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ ප්‍රශ්නේ උද්ගත වෙලා තියෙනවා. මේ සම්බන්ධව විසඳුමක් ගන්න මේ තියෙන
නීති තත්ත්වය යටතේ අපිට කාටවත් බෑ. ඉතින් ඒ හින්දා අලුතෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න වෙලා තියෙනවා. ඒක ඉතින් දන්නේ නැහැ වගේ හිටියට මේක මම කිව්වේ නැතත් වෙන කවුරු හරි අනාගතයේ දවසකදී මේ ප්‍රශ්නේ ඇති කරොත් මේ නඩු තීන්දුව සියල්ලම නිර්බල වෙනවා. මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මොකද අද පක්ෂ නීත්‍යානුකූල නැහැ. මේ රජයේ ආයතන කිසිවක් නීත්‍යානුකූල නැහැ. මේ කිසිවක් නීත්‍යානුකූල නැති තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. අඩු ගානේ ඕගොල්ලන්ට දෙන තීන්දුවක්වත් නීත්‍යානුකූල නැහැ. ඉතින් ඒ හින්දා කරුණාකරලා අපි කියන්නේ මේක නීත්‍යානුකූල භාවයට පත් කරගන්න අලුතෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න. හැබැයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඕගොල්ලන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරන්න බලයක් නැහැ. ඉතින් ඔය ප්‍රශ්නේ තියෙනවා. මේක යම්කිසි දවසකදී ඉදිරියට ආවොත් මේ රට තුල බරපතල අර්බුදයක් ඇති වෙනවා.